රට සල්ලි ගොඩ ගහගෙන දුප්පතුන්ට උදව් කරනවා කියලා කියන කුණු වෙලා තියෙන. ඒ ප්‍රධාන පක්ෂවල ඉඳුල් කටු කන වලම් පිගන් හොදන කිසිම සංවිධානයක් එක්ක සමන්ත තිලකරත්නවන මම කිසිසේත්ම හිට ගන්න නැහැ කියලා පොරොන්දු වෙනවා. මේක පුළුවන් තරම් නගරයක් පාසා ගමක් පාසා අරක්කු කාලක් නැතුව බත් පැකට් එකක් නැතුව ස්විච්චාවෙන් 1948 අපේ පිටපු සුද්ධ කළු සුද්ධෝ කරන්න තිබිච්ච බරපතල වෙනස ඉන්දියාව 1948 කරගත්ත වෙනස 48 නිදහස ගත්ත එක පාලකෙක් එකෙක් මේ රටේ දූෂිත දේශපාලනයක් නොහැදෙන විදියට ව්‍යවස්ථාවක් හදලා සියලු දෙනාටම කාලා බීලා ඉන්න පුළුවන් රටක් දියුණු රටක් හදන්න එක නායකයෙක් කිසිම තීන්දුවක් ගත්තේ නැහැ කියලා මම කියනවා. මේක ඉතාමත්ම අමාරු වැඩක්. මේක ඉතාම සංකීර්ණ වැඩක්. මොකද මේ අපි කිසිම කෙනෙකුට රුසියාවෙන්වත් චීනෙන්වත් ඉන්දියාවෙන්වත් ඇමරිකාවෙන්වත් ජපානයෙන්වත් යුරෝපීය බටහිර රටවල් කිසිම බලල් අතකින් කිසිම බලපෑමක් හෝ සහයෝගයක් අම්මේ තාත්තේ නෑ ගන්නෙත් නෑ කියලා මම කියනවා. මේක තමයි වෙලාව අවසාන වෙලාව. විසඳුම් දෙකයි තියෙන රටට. අර මිහින්තලේ හාමුදුරුවෝ ඊයේ පෙරේද කිව්ව අවධාරණය කරලා මම අරගල භූමියේ මේ පළවෙනිද අරගල භූමියේ දැඩි ලෙස අවධාරණය කරලා කිව්වා මේ සිස්ටම් චේන්ජ් එක කරපල්ලා. මේ COVID-19 දීලා සබාදාව මේ COVID කියන එක නිර්මාණය කරලා දීලා තෙල් ප්‍රශ්න නිර්මාණය කරලා දීලා විදුලිය ඇනෙහිටීම් නිර්මාණය කරලා දීලා අපේ රටට දුන්නේ 48 එක නොකරපු දේශපාලන වෙනස කරලා මේ මිනිස්සුන්ට උදේට දවල්ට රැට සුඛෝපභෝගීව ඇඟට ඕන කරන ප්‍රෝටීන් කෑම ටික වෙල් ලක්ෂයක් අස්සද්ද බුව වෙල් ලක්ෂය වීරය බිහි කරපු මේ බිම වෙහෙර විහාර අවුකන බුදු පිළිම හදපු ඉංජිනේරුවා හිටපු රට සීගිරි අංගට ජලය අරගෙන යන ඉංජිනේරු තාක්ෂණයේ ඒ මොළගෙඩි ටික තිබුණු රට මේ මිනිස්සුන්ගේ සහාය අරගෙන පාර්ලිමේන්තුව 225කට බස්සලා පාර්ලිමේන්තුවේ ඉන්නවර 1800ක කෑම එක 250ට කන ගමන්වත් රජෙන් දෙන වතුර බෝතලෙත් බොන ගමන්වත් ප්‍රාදේශීය සභාවේ ඉන්න മന്ത്രിලා 8436 නඩත්තු කරන ගමන් විනාශ කරන ගමන්වත් 437ක් පළාත් සභා മന്ത്രിලා නඩත්තු කරන ගමන් තොපි ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවට එකතු වෙලා තෘෂ්ණාව ඝාතනය කරලා ගෙදරින් කෑම එක ඔතාගෙන එන වරප්‍රසාද එපා කියන තමන්ගේ වාහනයකින් පාර්ලිමේන්තුවට එන මේ දෙකෝටියක් ජනතාවට කාලා බීලා ඉන්න පුළුවන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ජාතික සමගිය හදන ගමන් රට විද්‍යාත්මක දාර්ශනික රටක් කරන්න මේ අවස්ථාව මේ ආර්ථික අරුබුදය ප්‍රයෝජනෙට ගනින්නලා කියලා සභාවදාම කිව්වා. නමුත් මේක කියව ගත්තේ නැහැ. මට තියෙන ලොකුම අභියෝග එකයි. සෑම ගමකටම යන්න වෙනවා. ඊළඟට බදුල්ලස වසන්තරට මං කිව්වා කෙරෙන්න ඕනේ වැඩේ. කුරුණෑගලයට කියලා තියෙන්නේ. මේක දැන් මේ දවස්වල මගෙන් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේකේ වැඩිම ජනාව සංවිධානය කරන විශ්‍රාමික පොලිස් නිලධාරීන් විශ්‍රාමික හමුදා නිලධාරීන්. ඔව්. අපිට තාම මේක හරියට ආවරණය දීලා නැහැ. තාම මේ හඬට උඩට එන්න දෙන්නේ නැහැ. ඇයි මේක පීඩිත පන්තියේ 160ක් දිස්ත්‍රික්ක 25 ගම් 14000ක දිරාපත් වෙලා තියෙන සිරුරු තියෙන කාලා බීලා නැති විනෝප මිනිස්සු ටික එකතු වුණ දාන මේ ක්‍රමේ සම්පූර්ණයෙන්ම අනිවාර්යයෙන්ම වෙනස් කරන්න වෙනවා. එතනට
වෙන්න වෙනවා. අනිවාර්යෙන් ඔය බටහිර දේවල් අනුකරණය කර කර පොස් සෝබන ජීවිත ගත කර කර කූඩැල්ල වගේ දැන් මුල්ලේ උරාගෙන බීලා ඉවරයි. මේක තමයි වෙලාව. බදුල්ලට ඊළඟ පාර මාව ගෙන්නන්න ඕනේ කොහමද? මම කිව්වා එක ඉල්ලීමයි කරේ ඒගොල්ලෝ උඩට ගිහිල්ලා කතා කරනකොට. ඊළඟ බදුල්ලට එනකොට ඔයාලා සියලු දෙනාම එක්කෙනා 10 ගානේ 15 ගානේ 20 ගානේ අම්මේ තාත්තේ බය නැතුව සංවිධානය කරන්න. පාර්ලිමේන්තුවේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව ඔබේ ගාන ඡන්දය කොළ පක්ෂවලටවත් නිල් පක්ෂවලටවත් රතු පක්ෂවලටවත් ගහන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය හදමු. අමාරු දේශපාලනය කෙරුණොත් මුළු රටම දිව්‍ය ලෝකයක්. දිව්‍ය ලෝකේ සහ අපාය. මේ ක්‍රමවේදය පවත්වාගෙන යාම මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. ප්‍රධාන පක්ෂවල කෝටි 800,000 සල්ලි තියනවා. සොරකම් කරලා මැණික් ගොඩ දාලා නිදන් ටික හාරලා අහිංසක මිනිස්සු දන්නේ නැති දේවල් මේ රට තුල තිබුණු රජවරු තැම්පත් කරලා තිබුණු දේවල් සොරකම් කරලා උන්ගේ මුළු ආත්මතු පරම්පරාවටම දේශපාලනය කරන්න ගොඩ ගහලා තියෙන සල්ලි සේරම තියෙනවා. ඔයාලා දුක් විඳිනවා. හුල්ලනවා. මේක සෑම දිස්ත්‍රික්කෙම පත්තු කරපල්ලා. අරගල භූමියේ දේශන 9 දෙනකොට මම ඒ කාලේ කෑ ගහලා කිව්වා මේක එකෙක් දෙන්නෙක් ගහලා පැන්නුවට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේක 48 ඉඳලා කරලා තියෙන බරපතල දේශපාලන අපරාධයක්. මේකේ දිස්ත්‍රික්ක 25 හදන්න 225ක් ඕනේ නැහැ. මුළුවන් නම් මෙතන කෙනෙක් 225ගේ නම් ටික කියාගෙන යන්න බලන්න ඇමතිවරුන්ගේ නම් ටික මතක නැහැ. අභියෝගයක් කරනවා. පුළුවන් නම් 225 නම් ලැස්තුව කියන්නේ. එක්කෙනෙක් කියන්න මට දැන්. කාටද මතක? මතකත් නැහැ. උන්ගේ භාගයක් පිට රටවල සැප ගන්නවා. මේ රටට වග කියන්න ඕනේ මගේ අම්මා තාත්තා ආච්චි සීයා ඇතුළු 48 ඉඳලා මේ ප්‍රධාන පක්ෂ දෙක මුන් ඔක්කොම එක පන්තියක්. මුන් ඔක්කොම එකයි. මුන් අමුත්තක්කඩි දේශපාලනයක් කරන්න කියලා මං කියනවා. මේ එන මොකක්ද මැතිවරණේ දැන් මේ ඊළඟට තියෙන මැතිවරණයට ප්‍රධාන පක්ෂ ලකුණු වලින් දානවද නැද්ද? උන් වෙනම තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා කොහොමද පන්තිය බේරගන්නේ? ජනතාවට පක්ෂ එපා වෙමින් පවතින එක කොහොමද යලි සකස් කරන්නේ කියන එක උන් මේ වෙනකොට හොගාලා සාකච්ඡා කරමින් ඉන්නවා පොළව.